අයිබෝන් මට ඔබතුමියගේ නම ඒ වගේම මේ මහකන්ද අනුදුසිල වෙද මහත්තයාගේ මේ වෙදමදුරට ආවේ කොහෙන්ද මොන ප්‍රදේශයෙන්ද ඒ වගේ මේ ස්ථානය ඔබතුමිය දැනගත්තේ අනුදුසිල වෙද මහත්තයා දැනගත්තේ මොන වගේ ක්‍රමවේදකින්ද කියලා පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? පුළුවන්. මුලින්ම මගේ නම කිව්වොත් මම හර්ෂණී. මම එන්නේ හෝමගමේ ඉඳන්. මම වෙද මහත්තයාව හැබැයි දැකලා අඳුරගෙන උපරිම මාස 6ක් විතර වෙනවා. ඊට කලින් මම වෙද මහත්තයාගේ විස්තර දැනගන්නවා YouTube හරහා, social media හරහා, ඒ වගේම මගේ ළඟම මිතුරෙකු හරහා. ඒ සම්බන්ධතාවයේ හින්දා තමයි අනෝද්‍ය සිල්වා වෙද මහත්තයාව මම කන්ටැක්ට් කරගන්නේ. මේ අවුරුද්දේ ජනවාරි මාසේ තමයි මම මුලින්ම වෙද මහත්තයාව හැදකින් ඉන්නේ මගේ පෞද්ගලික කාරණාවක් සඳහා. ඒ ආවම අඳුර ගන්නවා අපේ තියෙන ප්‍රශ්න ඕන දෙයක් අපිට කෙලින් කතා කරන්න, හරි විසඳුමක්, නිවැරදි පිළිතුරක් ගන්න පුළුවන් එකම තැනක් තමයි කියලා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක මාස 6ක් තිස්සේ මම මෙතෙන්ට එනවා, මාසෙන් මාසෙට වගේ ගොඩක් දුරට. ඉතින් ඒ ආපු ගමන් මගේ මම වෙද මහත්තයාගෙන් ගත දේවල් ගොඩයි. ඒ කියන්නේ බාහිර සමාජයෙන් ගන්න බැරි ගොඩක් දේවල් මම වෙද මහත්තයාගෙන් දැනට එකතු කරගෙන තියෙනවා. මගේ පෞද්ගලික අත්දැකීම නම් වෙද මහත්තයා කියන්නේ අපි ආශ්‍රය කරන්න ඕන සමාජයට ඉස්සරහට එන්න ඕන චරිතයක්. ඒ කියන්නේ අපි තව ටිකක් උළුප්පල පෙන්වන්න ඕන චරිතයක්. මොකද හැංගිච්ච දේවල් ගොඩයි. අපිට විසඳ ගන්න බැරි ප්‍රශ්න ගොඩක්කට වෙද මහත්තයා ගාව පිළිතුරු තියෙනවා කියන මගේ අත්දැකීමෙන් මම දන්නවා. ඉතින් මම කැමති මේක අවස්ථාවක් කරගන්න මේ සමාජයේ ලොකු කුඩා මහලු හැමෝටම උත්තරයක් නැති ප්‍රශ්න නැහැ. මම හිතන්නේ මෙතනට ආවොත් මගේ අත්දැකීමෙන් මගේ ප්‍රශ්න ගොඩකට උත්තර වෙච්ච හින්දා ප්‍රශ්නයක් තිබුණත් ඒ ප්‍රශ්නෙට හරි විසඳුම ගන්න තැන් අඩුයි ගොඩක් සමාජයේ. මොකද මමත් ප්‍රශ්න වලට උත්තර හොයලා මට දැනෙච්ච තැනට තමයි මම ආවේ. ඉතින් මම ආරාධනා කරනවා හැමෝගෙම විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ ඇවිත් බලන්න කියලා වෙද මහත්තයා ගාවට. මොකද ජීවිතේ ඉදිරියට පියවර තියන්න අපිට ලොකු තෝතැන්නක් වෙද මහත්තයාගෙන් ලැබෙනවා. ඉතින් මගේ අත්දැකීම විදිහට නම් අනිවාර්යෙන් එන්න ඕන තැනක් තමයි මහකන්ද කියලා වෙද මදුර කියන්නේ. හරි. ඔබතුමාගේ පැහැදිලි කිරීමත් එක්ක මම තව ප්‍රශ්නයක් අහනවා. ඇත්තටම දැන් අද මට මේක අවංකව තරුණියක් විදිහට මම පිළිතුරක් බලාපොරොත්තු වෙනවා. මොකද අද අපේ රටේ ආර්ථිකයේ විදිහට ගත්තොත්, සමාජයේ විදිහට ගත්තොත්, සෞඛ්‍ය විදිහට ගත්තොත්, විවිධ අංශ මොන විදිහට ගත්තත් අපේ රට හැමතින්ම හදාගෙන වැටෙමින් යනවා වගේ අපිට ඇත්තටම දකින්න තියෙනවා. ඒක අපේ වහිනුරුව කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇත්ත කතාව ඒක. ඉතින් අපිට දැන් සෞඛ්‍ය අංශය ගත්තොත් එහෙම, සෞඛ්‍ය ශාස්ත්‍රය ගත්තොත් එහෙම අපේ රටට බොහොමයක් රජයකින් කුමන රජයක් වුණත්, කුමන රජයකින් වුණත් වැඩි වශයෙන් අයවැයෙන් වුණත් අයවැය වෙන් කරන්නේ බටහිර ඖෂධ වෙනුවෙන්. එතකොට ඒ බටහිර ඖෂධවල ඵලදායීතාවත් එක්ක බැලුවොත් එහෙම අද වර්තමාන වෙනකොට අපේ රටම ලෙඩ්ඩු වෙලා. ඒ නිසා අපි හැමෝම දකින දෙයක් තමයි බටහිර ඖෂධවල ඵලදායීතාවය එන්නේ අඩු වෙමින් පවතිනවා. ඒත් සමගම බොහොමයක් පිරිස් දැන් නැවත අපේ දේශීය දේවල් හොයමින්, දේශීයත්වය අගයමින් ඒ දේවල් වලට නැඹුරුීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් ඒ වගේම ඒ බටහිර නිෂ්පාදනත් එක්ක මේ වෙදමදුරේ යම් නිෂ්පාදන බොහොමයක් සිද්ධ වෙමින් යනවා. බොහොමයක් ඖෂධ වෙද මහත්මයාගේ වෙදකමට අදාළ ඖෂධ නිර්මාණය කිරීම බොහොමයක් සිද්ධ වෙමින් යනවා. ඒ අතර ප්‍රධානය කරගත්තොත් අංගම්ප්‍රාණ තෛලය, ඇදුම තෛලය, නීලකේශී තෛලය, හෙළතුන පහයක, පිළිකානසන අපේ විශේෂ මුතුන් මිත්තන් පාවිච්චි කරපු විට, ඒ වගේම විවිධ විස ශරීරයෙන් අයින් කරන්න අවශ්‍ය විශේෂ ඖෂධ නිර්මාණය වෙමින් තියෙනවා, නිර්මාණය කරලා තියෙනවා. ඉතින් තරුණියක් විදිහට අපේ රටේ නිෂ්පාදන, අපේ රටේ උරුමයන් නැවත සමාජගත කරන්න ඕනේ කියන
සිතුවිල්ලක් ඇති. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබතුමියගේ මොන වගේ අදහසක්ද අපේ රට ගොඩනගන්න ඔබතුමියට අපිට කියන්න පුළුවන්. ඒ වගේ මේක අහන සමාජයට දෙන්න පුළුවන් පණිවිඩය මොකක්ද? ඔව් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඉස්සර ඇත්තම කිව්වොත් අපි තුන්ම දෙයකට පැනඩෝල් පෙත්ත බොන්න තමයි පුරුදු වෙලා ඉතින් මම ඇත්තටම අපේ ගෙදර ඇතුළු කොහොමද හැමෝම මෙහෙමයි. ඒත් වෙද මහත්තයා ගාවට ආවට පස්සේ අපිට වෙදමැදුනේ හඳුන්වලා දුන්නා අංගම් ප්‍රාණ තෛලය කියන එකක්. ඒක ඇත්තටම කිව්වොත් ඒක නිකන් අර අරිෂ්ටය වගේ තමයි. ඉතින් ඕනම අපහසුතාවයකට හිසේ කැක්කුමකට පාවා. ඉස්සර නම් හරිවාරේ ඔෆිස් යද්දී එහෙම අනිවාර්යයෙන් සිද්ධාලේ මේක පැන්ඩෝල් එක තමයි බෑග් එකේ තියෙන්නේ. බෑග් එකට අනිවාර්යයෙන් තියෙන මහත්තයාගේ අංග ප්‍රාණ තෛලය. ඔය ඒකේ අත්දැකීම විදිහට ගත්තොත් මම අත්විඳලා තියෙන ඕනම දෙයකට විනාඩි 5ක් ඇතුළත ඒකේ ප්‍රතිඵල තියෙනවා. මොකද මම දිනපතත් පාවිච්චි කරනවා මගේ අම්මට අසනීප තත්ත්ව හේතුවෙන්. ඉතින් මම හිතනවා අපේ හැංගිච්ච දේවල් ගොඩක් තියෙනවා යට ගිය දේවල් සිංහල හෙළවෙද කමේ අපි නැඹුරු වෙලා තියෙන බටහිර පන්නයට. ඉතින් අර ඉස්මතු වෙච්ච දේ තමයි අපි ඉස්මතු කරන්න ඕනේ ඉස්සරහට යන්න. ඒක ඉතින් වෙන්න ඕනේ අපි අතින්ම තමයි. නැත්තම් ඒක කවදාවත් අපිට උඩට ගන්න බෑ. ඉතින් මම හිතන්නේ හෙළවෙන්තු බෙදමැදුනේ හඳුනලා තියලා තියෙන මේ අංගම් ප්‍රාණ තෛලයක් ඒ වගේම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ හිස කෙස් සඳහා තෛලයක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ තෛලයත් මම පෞද්ගලිකව පාවිච්චි කරලා තියෙනවා. ඉතින් ඒක මට තියෙන ප්‍රතිඵල ගොඩක් දුර 200 300ක් ඊටත් වැඩි ඉන්නේ. ඒක කියන්න බෑ ප්‍රතිඵලෙ මෙච්චරයි කියලා. පාවිච්චි කරලා බලන්න ඕනේ. ඉතින් මම හිතනවා ඒකේ තව ටිකක් ඉස්මතු කරලා ගන්න පුළුවන් නම් මේකේ අනිවාර්යයෙන්ම තරක් තියෙනවා මේක මට හිතවයි. තරුණයෙක් විදිහට ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිත් එක්ක සම්බන්ධ වෙලා මෙතන වෙන සිදුවීම් එක්ක ඒ වගේම පෞද්ගලිකව ලබාගත් අත්දැකීම් අපිත් එක්ක බෙදා හදාගත්තට මහකන්ද වෙදමැදුරේ ඔබතුමියට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරනවා. අනාගතයේ සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමියට තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. ඒ වගේම මහා මෙහෙවරක් කරන අනුජ සිල්වා ඒ අපේ මහත්තයාට මේ ලංකේශ්වර පදනමේ සහයෝගයට ඉන්න සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ පදනමක් කරලා මේ සමාජයට දෙන පණිවිඩය දෙන මෙහෙවරට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද දින මේ අවස්ථාව ලබා දුන්නාට ඔබ සියලු දෙනාට ගොඩක් ස්තුතියි.